हाय फ्रेंड्स අපි දැන් ඉන්නේ මහා කමරාලේ ගෙදර. මේ ගෙදර ඉස්සරහම අපිට එක බලා ගන්න පුළුවන් මේක බඩා කරන වීදිස්සක්. ඉස්සර කාලේ ගෙවල් වල මේ විදිහේ මැටි පිලක් තමයි තිබුණේ. දැන් අරණි ගෙවල් වලට ඇතුල් වෙනකොටම ගේ ඇතුලේ පිලක් තියෙනවා. එහෙනම් අපි දැන් ඒක බලන්න යමු. මේ තියෙන එක තමයි. ඕන්න අපි දුදිය ගන්නත් පුළුවන්. නිදාගත්තාම දැක්ක මෙන්න තියෙන බෑර රේඩියෝවක් යාළු වෙනවා. මේ මගේ උඩ තියෙන්නේ ඉස්සර කාලේ වතුර ගෙනියන්න පාවිච්චි කරපු ලබු කැටේ. තමයි ඉස්සර කාලේ තිබ්බ ලණු ඇඳ. ඉස්සර කාලේ දැන් වගේ සැපට නිදා ගන්න තිබ්බේ නෑ මෙට්ට දාලා. මෙන්න මෙතන තියෙනවා ඉස්සර කාලේ චූටි බබා නාලවු ටටිල්ල. ඒ වගේ මෙතන අපි තව ලණු ඇඳක් බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන ශංඛ පෙට්ටියකුත් තියෙනවා. තියෙන පැරණි කාලේ විමානින්ද පාවිච්චි කරපු බුසල වගේ දේවල්. ඒ වගේ මෙතන තියෙනවා පැරණි කාලේ කෑම ගෙනියන්න පාවිච්චි කරපු උපකරණ. මෙතන තියෙනවා ඉස්සර කාලේ පාවිච්චි කරපු මිරිස් ගල. එතකොට මේ චූටියේ තියෙන අත්ගල. මේ පුංචි අත්ගලෙන් තමයි ඉස්සර කාලේ කුළුබඩු අඹරගත්තේ. දැන් තියෙනවා කුරහංගල. ඒකෙන් තමයි ඉස්සර කාලේ ධාන්‍ය වර්ග අඹරගත්තේ. ඒ වගේම තව මෙතන තියෙනවා මෝල් ගහපුයි වංගෙඩියකුයි. දැන් දැක්කේ මහා ගමනාරෙක් ගෙදර තියෙනවා පිටිපස්සේ. ඉස්සර කාලේ ගොවිතැනට පාවිච්චි කරපු නගුල් වගේ දේවල්. මෙන්න ආයෙත් අපිට දකින්න තියෙනවා බරබාගේ කරත්තය. තාත් මම වීඩියෝ බලන් දිනු ටී සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බටාටයි මගේ යාළුවා හැමෝටම